What's up people, it's your boy the Hans and how you guys doing? සාදරයෙන් පිළිගන්නවා Hans vlogs වෙත. ඉතින් අද අපි ගෙනාව vlog එකක් නෙවෙයි. vlog එකක් මේ අවුරුදු vlog එකෙන් පස්සේ ගේන්නේ. අද අපි ගෙනාවේ සිංහල riddle challenge. ඉතින් මේක තනියෙන් ගන්න බෑනේ challenge එක. මොන්න මම අද දෙන්නේ කිව්වා. The renowned comedy අකියා. ඔන්න ඉතින් මම දැන් ඔයාලට explain කරන්න rules මොකද අකියා තාම rules දන්නේ නැහැ. මම දැන් අකියා තමයි කියන්නේ. ඉතින් මෙහෙමයි rules වෙන්නේ. අද අපි දෙන්න රියැක්ට් කරන්න යන්නේ සිංහල රිඩල් වීඩියෝ එකකට. උත්තරේ දන්නවා නම් මේසෙට ගහන්න ඕන. දින්නොත් රුපියල් 5000ක් කරන් ගෙදර යන්න පුළුවන්. පෙරදුනොත් වතුර නෑ. එහෙනම් let the games begin. මේ ඉන්නේ කමලා. එතකොට මේ ඉන්නේ විමලා. කමලා විමලයි කියන්නේ අක්කයි තාත්තයි. කමලා කියනවා තමන්ගේ අත අයල් එකට පිච්චුණා කියලා. විමලා කියනවා ටෝස්ටර් එකට තමන්ගේ අත පිච්චුණා කියලා. මෙතනින් කවුද පොර කියන්නේ? දන්නවා? නදන්න. කියන්න බලන්න. කමල වරු කියන්නේ මොකද? බලමු. මම නම් කියන්නේ විමලා කියලා. විමලා නේ. කමලලා. මොන බලන්නේ? ඔබලා උරාද? ඔයා හොඳට බැලුවොත් පේනවා විමලාගේ ටෝස්ටරෙන් දුම් දානවා. ඒ කියන්නේ ඒක රත් වෙලා. අයියෝ. ඒ කියන්නේ එයාගේ අයල් එක රත් වෙලා යා පළවෙනි එක පරාදයි. තමයි මෙතනින් පොර කියන්නේ. ඔන්න පළවෙනි ලකුණ පළවෙනි මංගල ලකුණ ආගන්නද එන දැන් ඉතින් පනිෂ්මන්ට් ගන්න බෑ ඒකට අනේ දැන් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ චැලෙන්ජ් එකේ අද දවසේ රුපියල් 5000ක් කරන් ගෙදර යන්නේ කවුද අන්තිමේට ස්පෙෂල් පනිෂ්මන්ට් එක කාලා වතුර නාන්නේ කවුද කියලා පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ හරිද වැරදිද කියලා එන දෙවි වන්ද බලන්න මේ රූප දෙක අතරින් වෙනස් රූපේ තෝරන්න. හරි වන්දන හොඳට බලන්න මන්නන් බී බලමු අර තක්කාලි කිරි පාට වෙනස් බව නෑ මේ බී ඕම් බලමු බලමු උන්ට බැලුවොත් ඔයාට දෙන්නේ මේ බී රූපේ ඔන්න එකයි දෙකයි තුනයි එනගිට එකට එකයි කලින් කරපු චැලෙන්ජ් එක වගේ නෑ දාන්න එපා හිතන්න ඔයා පැරිෂුට් එකකින් අහසේ ඉඳලා පහළට ගොඩ බහිනවා. එතනදී ඔයාට ගොඩ බහින මේ තැන් දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් ඔයා තෝරගන්න ආරක්ෂිත තැන මොකක්ද? මොකද වතුරට පයින්නලා හරිනවා අර පොල් ගහක් එක්කම තියෙන්නේ වතුරට මම නම් කියන්නේ පිදුරු කොට තමයි හොඳ නෑ වතුරට බැස්සම් කොහොමද මොකක් හරි යන්න දීපොත් පිදුර ඒ උනාර වතුරට බැස්සම් බද නෑරෝ වතුරට බැස්සම් කොහෙද මම මැරෙන්නේ පිදුරු කොට මම කියන්නේ පිදුරු කොට ඔයා මොකද කියන්නේ වතුරට බැස්සම් මැරෙන්නේ නෑ අයියෝ මේ යකෝ කිඹුලේ කින්නද නෑ ඉතුරු කොට තමයි ඒක කිව්වොත් අනියක්. ඒ නිසා ඔයාට ගොඩ බහින හොඳම තැන වෙන්නේ ඒ. පිදුරු කොට කියලා කිව්වේ නෑ පිදුරු කොට කිව්වේ නෑ ඔන්න දෙකට එකයි දෙනවා මැරතන් එකකට. එතනදී ඔයා දෙවියන්ට දෝප කෙනා පාස් කරලා මැරතන් එක ඉවර කරනවා. එතකොට ඔයා මේ මැරතන් එකෙන් ලබාගත කීවෙනි ස්ථානයේද? දෙවෙනි ස්ථානේ නම පළවෙනි ඒක මේක තුන්වෙනි මේක තුන්වෙනි දෙවෙනි පාස් කරලා එතකොට ඌ දෙවෙනි යන්නේ මාත් දෙක කියලා කිව්වේ දෙවෙනියලා දෙක ඌ දෙවෙනි පාස් කරලා ඌ දෙවෙනි යන්නේ ඌ පළවෙනි පාස් කරලා මාත් දෙක කියලා තමයි කියන්නේ දෙවෙනි හරි දෙක දෙවියන් පාස්
පාස් කරා කියන්නේ ඔයාලා අපාගන්නේ දෙමළ ස්ථානය. මේ වෙන්නේ කරමයි හරි මාවත් දෙන්න කියලා මම කිව්වා නෑ ඔබ කලින් එක කියලා කිව්වේ මේ අන්තිමට මේ වෙලා වුණා තමයි ඔබ දෙක කියලා කිව්වේ අන්නේ බෑවා ඒක බෑවා සුවගේ බේසා ඇදිලා කච්චින් අරිනවා කියලා ඉවර යන්නේ එහෙනම් පටන් ගමු එයාව කිතර ගොඩකට වැටෙන්න සලස්සනවා. සමහරවල් දෙවෙනියට ඉන්න ගෑනු ළමයා නිෂාන්. නිෂාන්ව බස තියෙන බැලන් එකකට වැටෙන්න සලස්සනවා. තුන්වෙනිය අමර. එයාව අඟල් 10ක් මේක කටු ගොඩක් උඩට වැටෙන්න සලස්සනවා. මෙතනින් බේරෙන්න වැඩි මිනිහක් තියෙන කවුද? බැරිය බල නේ ඔය කවුරු බේරෙන්නේ මම කියනවා මේකෙන් කවුරු බේරෙන්නේ බේරෙන්නේ නෑ නිෂාන්. ඕ බැරල් එකට පස්සේ බැරල් එකට වැටෙන්නේ නැහැ ඒකට ඕකත් එක පිටලා ඇරින් ගියේ නෑ, නෑ. ඊට පස්සේ අර ගින්දරෙන් කොහොමද බේරෙන්නේ නිෂාන්. කියලා අලු වෙලා නිෂාන්. දැන් කමල් ඒක කොහොමද බේරෙන්නේ ඌ නා කොහොමද බේරෙන්නේ කමල් කෙලින්ම උල තියලා ඇරිලා වැටලා මේ හරි බලමුද නිෂාන් බලානි කොහොමද නේ ඉතින් ගෑල පිටිලා බලමුද ඕක වත් කිය නේ කමල් අවුරුද්ද මේ උතන නිෂාන්ව වැටෙන්න තියෙන බස වැටෙන්න බස එළියට ලීක් වෙනවා. ඉතින් මේ වස ලීක් කරනවා ඒක ඇත්ත හරිද? ඒ වස ලීක් කරනද මේ අම්මනවා. ඒ හැම වෙලේම එදිනවා මොකද්ද කියන්නේ? මේ මුක කර පින් දක්වන්නේ 3ට 1 3ට 2 ඒ වලට කරන්නේ කාරු දේවල්. 3ට 2 එහෙනම් අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. අච්චා. ඒක බලමු. ඔන්න ඔයාට දවසක් වැලි කාන්තාරයක් පැත්තේ යන්න වෙනවා. බා. අතර මගදී වතුර ඉවර වුණ නිසා ගොඩක් අමාරුවෙන් හිටියේ. මෙහෙම යනකොට ඔයාට හම්බ වෙනවා වාජන 4ක්. ඒ වාජන 4ෙම තිබ්බ වතුර. ඒ පොඩි අවුලක් තියෙනවා. ඒ වාජන 4ෙන්ම වතුර බොන්න නම් පොඩි පාදක ටිකකට මුහුණ දෙන්න වෙනවා. ඒ පාර මොකක්ද? පළවෙනි වාජනයේ වතුරට උඩින් තියෙනවා අතිසාන්ද්‍ර ඇසිඩ් එකක්. දෙවෙනි වාජනයේ වතුරට උඩින් භයානක දෙවි වකුගඩු ටිකක් ඉන්නවා. තුන්වෙනි වාජනයේට වතුරට උඩින් ඉන්නවා. හතරවෙනි වාජනයේ වතුරට උඩින් භයානක සර්පයෙක් ඉන්නවා. ඉතින් මේ වාජන අතරින් ඔයා ආරක්ෂිතව වතුර බොන්න තෝරගන්නේ මොන වාජනයේද? මං කියනවා මේ තුන්වෙනි වාදනේ ගින්දර දෙන. ඕකට වැඩි ටිකක් දැම්මම හරි. ඈ? ඔව් වැඩි ටිකක් දැම්මම ගින්දර දෙනකොට ඉදහසේ වතුර පුරු පුරක්. ඉතින් බයයක් මොකුත් නැහැ. හැබැයි මේව කරන්න පුළුවන්. දැන් මොකක් හරි නවා. මෙහෙම කරන්නත් පුළුවන් දැන්. අර කකුළු ටික අයින් කරන්න පුළුවන්. අපන් දැන් උත්තරේ හරි හොයාගත්තා. සතුටු. දැන් මම නාන්න බෑ. දාන්න. කනන්න ඕන. දැන් අදී සිටින්න පොඩ්ඩක් යමු ඊළඟ එකට. ඊට පස්සේ කාන්තාරේ වැඩිවලින් ඕක වැදුවයි මම මේ තියෙන්නේ අකුරු 5ක නමක් තියෙන කුරුල්ලෙක්ගේ නමක්. අනේ මම ඉතල මම දැක්කනේ හරි ඕගොල්ලෝ යන්නේ ඕගොල්ලෝ සාක්ෂි කවුද ඉතල ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඔව්. අපි දැන් මම ගන්නෙ මම කිව්වේ මම මේ අපි යමේ උත්තරේ පොල් කිච්චා මම දෙන්න බලන්න. මම කිව්වේ ඕගොල්ලෝ මම හරි නම් අපි කමෙන්ට් එකක් යන්නේ මේ හොරගන්න රාමු කරගෙන මේ ඉන්නේ පාකිච්චා. yes අර පොල් ගිචා නෙවෙයි පොල ගච්චා පොල් ගිචා නෙවෙයි පොල් ගිචා ඒ පොල් ගිචා නෙවෙයි පොල ගච්චා ගච්චා නෑ පොල ගච්චා දැන් ඒකේ තියෙන පොල ගච්චා කියලා පොල් ගිචා නෙවෙයි පොල පොල් ගච්චා කිච්චා ඒකේ ඉන්නේ පොල ගච්චා ඌ වැරදි එන්න පුතේ අපි දෙන්නම කවුරුත් නැහැ අපි දෙන්න කවුරුත් නෑ නැහැ පොල ගච්චා පොල් ගිචා නේ පොල ගච්චා පොල ගච්චා අන්තිම සැරේ ආයි නාන්නේ නැහැ පොල ගච්චා වෙනුවෙන් බෑ බෑ පොල් කිච්චා කම් මෙයා පෙරදුනොත් මම දිනු
කොලකච්චා. කවුද බලමු යාළු කන්ටෙස්ට් එකේ මේ සැරේ ක්‍රවුන් එක ගන්න. වෙලා ගන්න නේද? ඊළඟට යන්න. ඊළඟට දැන් මම මේ දින තප්පර 15 ඇතුළත කියන්න බලන්න ලංකාවේ පිළිවුණ මම කියන්න. ඒ මාසාදා මහිල ජයවර්ධන සමන් ජයසූරිය කුමාර සංගක්කාර රොෂාන් මහානාම රොමේෂ් කලුවිතාන දිලකාන්ත දීශා වනිදු හතර භාවනාද 8යි භාවනාද පත්තු ඔව් අද රණතුංග අරවින්ද සිල්ලා 9යි 10 කිව්වා 10 කිව්වා ඇත්තම කොත් යාළුවනි මම දන්නේ නැහැ අපි මම හරියට කිව්වද කියලා බලන්න 10 කිව්වා නම් ඕල් තරම් ඉන්නවා අරවින්ද සිල්වා අනේ ඒ මාසාදාන මම ක්‍රිකට් දන්නේ නැහැ මම උඹලා මේක කරන්න සාධාරණ මේ මම ක්‍රිකට් දන්නේ නැහැ මම මේ ලංකාවේ පූජනීය ස්පෝර්ට් එක දන්නේ නැහැ මම ඊළඟට අන්තර ක්‍රිකට් දන්නේ නැහැ අපි ඊළඟට යන්න ඊළඟට යන්න හරි අපි දැන් ඊළඟට ක්‍රිකට් දන්නේ නැහැ ඊළඟට ක්‍රිකට් දන්නේ ඒ මෙයා මට කිව්වා දැන් මාව නෑ වෙයි නෑ කියලා මට පස්සේ මතක් කරලා දැන් ආවා පස්සේ නාම පුතා ලංකාවේ පූජනීය ස්පෝර්ට් එක දන්නේ නැහැ ඌ 1 2 3 4 5 ඊයා මම බලලා නෑ ගෝල්ල ඊයා ගද ඒක ඔන්න ආයිස් ඔන්න අපි අන්තිම රේඩියෝ ඉන්නේ බලයික කවුද තියන්නේ අකියද හන්සලොක්ස්ද බලමු 5000ක් අරන් ගෙදර යයිද නැත්තම් නැත්තම් පරිස්මන්ට් එක කයි එනම් ඉදම් අන්තිම රේඩියෝ බලමු අපිට මේ අක්කා දීලා දාන්න දෙන්නේ මොකද අක්කා දාන්න මොකද දන්නේ සෝරි යන්නේ හරි 1 3 go දැන් මේ තප්පර 15 කියමු බලන්න අයන්ෙන් පටන් ගන්න නගර 5ක් නම් හැබැයි ඔන්න පිල්ලම් දාන්න ඔට්ටු නැහැ අවුරාදපුර අම්පාර බෑනි මම කියනවා අනුරාධපුර අම්පාර මකිව අවුරාදපුර අම්පාර කිව්වා හරියයි අතුරුගිරිය අම්බලන්තොට අම්බලන්ගොඩ අවිස්සාවල හයක් කිව්වා මං කියපු දෙක කිව්වා අවුරාදපුර අම්පාර කිව්වා එව්වා දාන්නේ මේ සැරේ ෆ්‍රෙන්ඩ්ෂිප් ක්‍රවුන් එක ගන්නේ ආන්සර් රෝඩ්ස් තත්තර ඉන්නේ වන්දා මේ කුමාරප කියවන්න එපා වන්දා 2 3 තප්පර 5 1යි 2යි 3යි 4යි 5යි ඕන්න නමස්තිවාය ඕන්න අම්මා කියලා යේ ඔන්න ගායිස් ඔන්න ඔයගොල්ලෝ අදගෙන අපේ චැලෙන්ජ් එක මුන්නන් කිලිපද නෑම කොහමගේ පන්දාව අද අපි තරංගේ අන්තිම මොහොතට ඇවිල්ලා තියෙන්නේ අද තරංගේ පරාජිතයවට අකියා අද ජයන්තිගේ ආදිත්‍යයන්ට පන්දාරි පය ජයග්‍රාහකයා හංස බ්ලොග්ස් ඉතින් මම තෝරනද ෆ්‍රෙන්ඩ්ෂිප් ක්‍රවුන් එක ගත්තා ගේසරේ මට try not to laugh challenge එකේ ඒ ක්‍රවුන් එක නැති වුණා මම ගිහලා පාර මැද්දේ නැතුව අද මම මෙයා වතුර බේසම එක නෑවුවා පට්ට සතුටුයි එහෙනම් ඔයගොල්ලොත් එක්ක මේ challenge එක ගෙනාව මම හංස මෙයා කියා thank you කියාව sorry වා නෑවුවා sorry එහෙනම් දැන් යන්න අපි දෙන්න මේ 5000 බෙහෙත් ගන්න එම්බිරිසාට එඩු දෙන්න එකයි කලින් බෙහෙත් ගන්න හොඳයි අදට මේ වීඩියෝ එක අපි නවත්තනවා මම හංස මේ අදාජනේ මට අකියා බයි හරි එහෙනම් පියනවා තවත් vlog එකකින් හම්බෙමු live the life with me අනිවාර්යෙන් මෙයාව subscribe කරන්න ඉන්න කොළඹ කලින් කියන්නේ තපවුන් අක්කඩ ස්තුතියි කොපිරයිට් නගන්න පක්කේ පස්සේ මේ ඔව් කොපිරයිට් ගන්න බෑ නෑ කොපිරයිට් ගාව නෑ කොපිරයිට් අගේ channel එකේ bye yo what's up people it's your boy you guys what's up people it's your boy how you guys doing
හරි හරි ඔන්න මම පටන් ගන්න මුණු පාගන්න එපා වතුරේ ඒක තමයි කන්නඩි කරලා මම තියද්දි මම මෙහෙම නැගිල්ල ඔබ පන්නේ කන්නඩිය ඔබ කොහෙන් වතුර මානේ කොහෙන් වතුර ගන්නා ටැප් එකෙන් ගන්න ආස්තිකයන් ඉතින් වැටලා තියෙනවා ගණන් ගන්න මොනවද ආස්තිකයන් මේසම හේතුවද ඕක හොඳ ගාලා දීලා ඊය මේ මොනවද මේ තියෙන්නේ